Hello everyone. අද මම මේ සෙෂන් එකකින් අරන් එන්නේ ඔයාලට වෙනස්ම ටොපික් එකක්. එහෙම නැත්නම් මානසික සෞඛ්‍ය සම්බන්ධව. mental health conditions. මානසික රෝග කියන්නේ මොනවද? මානසික රෝගයක් ඇති වෙන්න බලපාන්නේ මොන වගේ සාධකද? කියන එක තමයි අද මම මෙතනදී කතා කරන්න ප්ලෑන් කරලා තියෙන්නේ. එතකොට අපි ඉස්සරහා සෙෂන්ස් වලදී විවිධාකාරයේ මේ මානසික රෝගී තත්ත්ව මොනවද සහ ඒවට දෙන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රම සම්බන්ධ අවබෝධයක් ඔයාලට ලබා දෙන්න තීරණය කරා. ඒතර අද සෙෂන් එකේදී මම කතා කරන්නේ පොදුවේ මේ mental disease conditions වලට එහෙම නැත්නම් psychiatric disease condition කියන මේවට හේතු වෙන්නේ මොන වගේ හේතුද කියන එක අපි බලමු. මුලින්ම බැලුවොත් මේකට හේතු වෙන factors එහෙම නැත්නම් causes කියලා අපි කියනවා. මෙතනදී මේ mental disease conditions එහෙම නැත්නම් මානසික රෝග ඇති වෙන්න හේතු වෙන factors ප්‍රධාන කොටස් තුනකට කඩන්න පුළුවන්. ඒ තමයි biological factors එහෙම නැත්නම් ජීව විද්‍යාත්මක සාධක, ඊළඟට environmental factors ඒ කියන්නේ පාරිසරික සාධක, ඒ වගේම lifestyle එකේ තියෙන factors. ඒ කියන්නේ දිනදා ජීවිතේ යා ඉන්න හැටි. අපි බලමු පොඩ්ඩක් විස්තරාත්මකව මේ දේවල් වල මොන වගේ සාධකද අන්තර්ගත වෙන්නේ කියලා. මානසික condition එක, mental condition එක සඳහා බලපාන්නේ කොහොමද කියලා. right. උදාහරණ විදියට අපි බැලුවොත් පළවෙනි condition එක biological factors, genetics ජානමය සාධක. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් පුද්ගලයෙක් ගත්තට පස්සේ family එකේ එහෙම නැත්නම් ආච්චිගේ සීයාගේ අම්මගේ තාත්තගේ ඒ වගේ ලක්ෂණ ඉදිරියට අරගෙන යනවා. right. අපි කියනවා ජානමය සාධක කියලා, genetics. ඉතින් මේ මානසික රෝග ගණනාවකට හඳුනගෙන තියෙනවා ජානමය බලපෑමක් තියෙනවා කියලා. ඉතින් ෆැමිලි එකෙන් අරගෙන යනවා ගොඩක් දුරට මේ conditions. ඒ වගේම chemical imbalances මම ඉදිරියේදී කතා කරනවා අද තව ඒ කියන්නේ ඉස්සරහා slides වලදී discuss කරනවා chemical imbalances කොහොමද වෙන්නේ කියලා. ඉතින් සමහර chemicals තියෙනවා අපේ neurons අතරේ පණිවිඩ හුමාරු කරන, brain එකේ පණිවිඩ හුමාරු කරන. එතකොට නියුරෝන් අතරේ තියෙන මේ පණිවිඩ හුමාරු සඳහා වැදගත් වෙන neurotransmitters මේවායේ ක්‍රියාකාරීත්වය එහෙම නැත්නම් ඒවායේ අඩු වැඩි වීම නිසා එහෙම නැත්නම් chemical changes නිසා විවිධ රෝග ඇති වෙනවා කියලා හොයාගෙන තියෙනවා. right. ඒ වගේම nervous system එකේ condition එක. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් සමහර පුද්ගලයෙක්ගේ brain එකේ දැන් brain cells damage වෙලා තියෙන්න පුළුවන් යම් ආකාරයේ අපි හිතමු naturally වෙන්න පුළුවන් එහෙම නැත්නම් accident එකක් නිසා වෙන්න පුළුවන්. කොහොම හරි brain cells වල damage එකක් උදාහරණ විදිහට රෝගී තත්ත්ව විදිහට බැලුවොත් අපි අහලා ඇති dementia ඒ වගේම Alzheimer's කියන disease condition එක එකම කාණ්ඩේ රෝග විදිහට සලකන්න පුළුවන්. ඒ වගේම Parkinson's කියන රෝගී තත්ත්වය. ඉතින් ඔය වගේ රෝග තියෙනවා. ඊට අමතරව යම් ආකාරයේ head injury එකක් එහෙම නැත්නම් මොනවා හරි අනතුරක් වුණාට පස්සේ ඇති වෙන්න පුළුවන් nervous system එකේ යම්කිසි ආකාරයේ damage එකක්. ඉතින් ඒකත් එක්ක එන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා සමහර රෝගී තත්ත්ව. ඒ වගේම hormonal changes කෙනෙක්ගේ hormones තියෙන ඇඟ ඇතුලේ. right. අහලති adrenaline, noradrenaline එහෙම නැත්නම් norepinephrine කියලා කියන. ඉතින් ඒ වගේ විවිධාකාරයේ හෝමෝන වර්ග තියෙනවා. ඉතින් මේ හෝමෝන වල වෙනස් වීම මානසික රෝගවලට බලපානවා කියලා හොයාගෙන තියෙනවා. මේවා ඇත්තට මේවා සමහර දේවල් උපකල්පන විදියට තමයි සැලකෙන්නේ. ඉතින් 100%ක්ම තහවුරු වෙලා නැහැ මෙයාට තියෙන්නේ මේ නිසාමයි කියන එක. නමුත් මේ උපකල්පන ඔස්සේ ගිහිල්ලා තමයි ප්‍රතිකාර ක්‍රම හොයාගෙන දැනට බහුතරයක් මේ මානසික රෝගී තත්ත්ව පාලනය කරලා තියෙන්නේ. එතකොට chronic illnesses නිසාත් ගොඩක් අයට මේ ගැටලු මතුවෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දියවැඩියාව, diabetes, එහෙම නැත්නම් hypertension, අදිරුධිර පීඩනය. ඉතින් ඔය වගේ රෝග තියෙනකොට කෙනෙක්ගේ මානසික තත්ත්වයට ඒක බලපෑමක් ඇති කරනවා. දිගු කාලීනව ඉතින් family එකේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒව බලපාන. එතකොට මේ biological factors යටතේ තියෙන උදාහරණ ටිකක් තමයි මම මේ පැහැදිලි කරලා දුන්නේ. එතකොට අපි බැලුවොත් environmental factors පාරිසරික සාධක මොනවාද?
පරිසරයෙන් ඒ කියන්නේ වටපිටාවෙන්. උදාහරණයක් childhood experience. childhood එකේ තියෙන experiences තමයි පළවෙනියටම අපි කතා කරන්නේ. එතකොට ඔයාලා දන්නවා. අපි දැකලත් තියෙනවා සමහර ඉන්න clientsලා ගත්තට පස්සේ එයාලගේ රෝගී තත්ත්වයට හේතු වෙලා තියෙන පොඩි කාලේ එයාට ලැබිච්ච අත්දැකීම. එහෙම නැත්නම් එයාගේ ෆැමිලි එකේ එහෙම නැත්නම් පිට කෙනෙක්ගෙන් ඇති වෙච්ච බලපෑමක්. සමහරවිට child abuse වගේ දෙයක් වෙන්න පුළුවන්. පොඩි කාලේ ඇති වෙච්ච බලපෑමක් නිසා සමහර අයට මානසික රෝගී තත්ත්ව දිගු කාලීනව පවතින ඒවාත් තියෙනවා. ඒ වගේම socio economic status. ඒ කියන්නේ යාගේ සමාජික තත්ත්වය. දැන් ආර්ථික වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමාජයේ යාට ලැබිලා තියෙන තත්ත්වයක් එක්ක යම්කිසි ආකාරයේ බලපෑමක් තියෙනවා මේ මානසික තත්ත්වය කෙරෙහි. ඒ වගේම social network එයාගේ වටපිටාව එහෙම නැත්නම් දැන් උදාහරණයක් දැන් අද කාලේ ගත්තොත් එහෙම ගොඩක් social networks තියෙනවා. even Facebook, Instagram, WhatsApp ඔය වගේ network උත් තියෙනවා. ඒ වගේම සාමාන්‍ය සමාජයේ community network එක තියෙනවා. ඒ කියන්නේ social network එක තියෙනවා. right? ඒතකොට ඒ වටපිටාවේ සමාජයේ ඒක බලපෑමක් ඇති කරන කෙනෙක්ට මේ මානසික තත්ත්වය සඳහා. ඒ වගේම work environment especially කෙනෙක් වැඩ කරන තැන මොන වගේ ස්වභාවයක්ද තියෙන්නේ? ස්ට්‍රෙස්ෆුල්ද? හැම වෙලාවෙම ප්‍රශ්නත් එක්කද ඉන්න තියෙන්නේ වැඩ කරන අයට. ඉතින් අන්න ඒ වගේ දේවල් ගොඩක්ම ඉෆෙක්ට් වෙනවා මේ mental condition එක කෙරෙහි environmental factors බලද්දී. ඒ වගේම living condition එක මම කලින් කිව්වා වගේ ජීවන තත්ත්වය කියන එක ගොඩක්ම බලපාන. right? හරි. එතකොට අපි බැලුවොත් ලයිෆ්ස්ටයිල් පැත්ත පුද්ගලයෙක්ගේ ලයිෆ්ස්ටයිල් එක ගැන අරගෙන health habits. healthy habits විශේෂයෙන්ම කෙනෙක්ගේ habits මොන වගේද? ආහාර පුරුදු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු alcohol, එහෙම නැත්නම් smoking, එහෙම නැත්නම් වෙන addiction පැත්ත ගත්තොත් අපි alcohol වගේවත් addiction ඊට අමතරව substance use විශේෂයෙන්ම අපි හිතමු heroin වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් substances වෙන්න පුළුවන්. ඔය ice වගේ මත්ද්‍රව්‍ය වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් වල ඒවා substance usage. ඔය දේවල් වලින් බලපෑම් ඇති කරන අනිවාර්යයෙන්ම අපි දැකලා තියෙනවා විවිධ මානසික රෝග සඳහා. ඉතින් මෙතනදී සමහර වෙලාවට ඔය hallucinations වගේ රෝගී තත්ත්ව delusions ඒ වගේ ආකාර ඒ වගේ ලක්ෂණ දක්නට ලැබෙනවා. මම ඉදිරි sessions වලදී ඒවා පැහැදිලි කරලා දෙනවා මේකේ තේරුම මොකක්ද කියන එක සම්බන්ධව. right. ඒ වගේම sleeping patterns හරියට නිින්දක් නැති අයට. ඒ වගේම diet and nutrition ආහාර පුරුදු මම කලිනුත් පැහැදිලි කරලා දුන්නා කෙනෙක් ආහාර හරියට නිවැරදි ආහාර පුරුදු නෙමෙයි නම් තියෙන්නේ ඒක බලපාන. ඊට අමතරව දැන් අපි හිතමු pregnancy එකේදී pregnant duration ඒ කාල සීමාව ඇතුළත අම්මා කෙනෙක් ගන්න කෑමවල තියෙන nutritionist value එක වැදගත් වෙන්න පුළුවන් baby development එකට බබාගේ මොළය ඇතුළු කොටස් වර්ධනය වීම සඳහා. ඉතින් එතකොට ඒකත් බලපානවා සමහර වෙලාවට මේ mental development එකට. right? ඒ වගේම physical activity විශේෂයෙන්ම physical activity කියන එක බලපෑම් ඇති කරනවා health status එකට කෙනෙක්ගේ. ඉතින් එතකොට physical activities poor නම් එයාගේ health condition එක poor වෙලා දැන් උදාහරණයක් මම කලින් කිව්වා chronic disease conditions සම්බන්ධ ඒ කියන්නේ දිගු කාලීනව තියෙන රෝගී තත්ත්ව දියවැඩියාව අධිරුධිර පීඩනය ඔය වගේ රෝග. ඉතින් ලෝකේ දැනට වැඩියෙන්ම තියෙන රෝගී තත්ත්ව මේවා. ඒවත් එක්ක කෙනෙක් ජීවත් වෙනකොට එයාගේ mental condition එක අනිවාර්යෙන්ම වෙනස් වෙන්න ඒක හේතුවක් වෙනවා. ඉතින් ඔය තමයි මේ සාධක ප්‍රධාන සාධක කැටගරි 3. ඔතනින් දැන් මම අර medicines develop කරන්න හේතු වෙලා තියෙන්නේ ගොඩක් දුරට මෙතනින් මම කලින් පැහැදිලි කරලා දුන්නා chemical imbalance. එහෙම නැත්නම් කෙනෙක්ගේ අර ස්නායු ඒ කියන්නේ නියුරෝන අතර පණිවිඩ හෝමාරුව සඳහා වැදගත් වෙන ස්නායු සම්ප්‍රේෂක. ඔයාලා පොඩි කාලේ ඉගෙනගෙනත් ඇති මේ ස්නායු සම්ප්‍රේෂකවල imbalance එක. chemical imbalances. එතකොට මේකේ chemical imbalances ගත්තම අපි brain එක සලකද්දි brain එකේ neurons සෑහෙන ප්‍රමාණයක් neurons අඩංගු වෙනවා. cells, neuronal cells. එතකොට අපි මේ neurons ගත්තට පස්සේ මේ neurons වල neuron දෙකක් අතර මේ පණිවිඩ හෝමාරු එහෙම නැත්නම් පණිවිඩ ගමන් කිරීමේ ක්‍රියාවලිය වෙන්නේ
සාමාන්‍ය මෙන්න මේ වගේ ඒ කියන්නේ නියුරෝන අන්ත දෙකක් අතරේ මේ විදිහේ පණිවිඩ හුවමාරුවක් වෙනවා. හරිද? මම මේ පොඩ්ඩක් සරල පැහැදිලි කිරීමක් කරන්නේ. එතකොට මේ පණිවිඩ හුවමාරුව සඳහා තමයි මම අර කියපු නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් එහෙම නැත්නම් ස්නායු සම්ප්‍රේෂක හේතු වෙන්නේ. උදාහරණ විදියට ග්ලූටමේට් කියලා තියෙනවා, ගැබා කියලා තියෙනවා, ගැමා ඇමිනෝබියුට්‍රික් ඇසිඩ්, ග්ලූටමේට්, ගැබා, ඩොපමීන්, සෙරොටොනින්, නොඑෆිනෙෆ්‍රින්, එහෙම නැත්නම් නෝ ඇඩ්‍රිනලින් කියලා කියන්නේ ඒකමයි, එෆිනෙෆ්‍රින්. එහෙම නැත්නම් ඇඩ්‍රිනලින්. ඉතින් ඔය විදිහේ නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් මෙතන තියෙන ප්‍රධාන නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් ආකාර ටිකක්. ඔය විදිහේ නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් වල අඩුවීමක් හෝ වැඩිවීමක් වෙන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා මේ බහුතරයක් මේ මෙන්ටල් ඩිසීසස් වලට හේතු වෙන්නේ. ඉතින් ඒවා පාදක කරගෙන නිෂ්පාදනය කරලා තියෙනවා විවිධ ඖෂධ මෙඩිසින්ස් හදලා තියෙනවා මේ නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් වැඩි කරලා දෙන්න, අඩු කරලා දෙන්න, එහෙම නැත්නම් අන්බැලන්ස් නම් ඒකේ බැලන්ස් එක හදාගන්න මේ නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් වල ක්‍රියාකාරීත්වය වෙනස් කරන්න පුළුවන් විදිහේ මෙඩිසින්ස් ඉන්ට්‍රොඩියුස් කරලා දීලා තියෙනවා. එතකොට මේ විදිහට මම පැහැදිලි කරලා දුන්න විදිහට දැන් මේ එක පැත්තකින් නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් රිලීස් වෙලා අනිත් පැත්ත රිසෙප්ටර්ස් කියලා දෙන. ඒ පැත්තට නියුරෝ ට්‍රාන්ස්මිටර් එක ඒ කියන්නේ ග්‍රහණය වුණාට පස්සේ රිසෙප්ටර් එකට පණිවිඩය ගමන් කරනවා. ඉතින් සමහර අයගේ මේ පණිවිඩ හුවමාරුව නිවැරදිව වෙන්නේ නැතිවීම වෙන්න පුළුවන්. බහුතරයක් මේ මෙන්ටල් කන්ඩිෂන්ස් වලට මානසික රෝග වලට හේතු වෙන්නේ. අර මම කියපු වගේ අර සාධක සියල්ලම බලපානවා. නමුත් මේ ප්‍රධාන සාධකයක් විදිහට මේක සලකලා තියෙන. එතකොට අර කලින් කතා කරපු ෆැක්ටර්ස් වලට අපි ඇක්ෂන් එකක් ගන්න ඕන. එතකොට මේක සයිකොලොජිකල් ඉම්පැක්ට් එකක්. එහෙම නැත්නම් මානසිකව පුද්ගලයාගේ මානසික තත්ත්වය වැඩි දියුණු කරන්න ආකාර දෙකකින් එතකොට අපිට ක්‍රියාත්මක වෙන්න වෙන එකක් තමයි මේ මානසික පැත්තට සයිකොලොජිකල් ඉම්පැක්ට් එකක්. එහෙම නැත්නම් මානසික පැත්තෙන් එයාව හදන්න ඕන. ඒ වගේම ඖෂධ වලින් අපිට කෙනාගේ මේ රෝගී තත්ත්වය නිරාකරණය කිරීමේ හැකියාවක් යම් තාක් දුරකට තියෙනවා. විවිධ මානසික රෝගී තත්ත්ව තියෙනවා. ඉතින් කන්ඩිෂන්ස් විදිහට ඇන්සයිටි, ડિප්‍රෙෂන්, සිට්සොෆ්‍රීනියා, ඒ වගේම බයිපෝලර් ඇෆෙක්ටිව් ඩිසෝඩර්, මේනියා, ගොඩාක් රෝගී තත්ත්ව තියෙනවා. රයිට්. ඒතර මේ රෝගී තත්ත්ව සම්බන්ධව අපි ඉස්සරහා සෙෂන්ස් වලදී වැඩිදුර කතා කරනවා ඒවට දෙන්න පුළුවන් ඖෂධ කාණ්ඩත් එක්ක. ඉතින් මම තව පොඩ්ඩක් කිව්වොත් අර නියුරෝනල් ඇක්ටිවිටි එක සම්බන්ධව විශේෂයෙන්ම නියුරෝනල් ඇක්ටිවිටි එක ගැන කතා කරද්දී එතනදී මෙන්න මේ වගේ දෙයක් තමයි වෙන්නේ නර්වස් සිස්ටම් එකේ. නියුරෝනල් ඇක්ටිවිටි එක ගැන අපි ඩිස්කස් කරනකොට මේ නර්ව්ස් අතරේ මේ නියුරෝන්ස් අතරේ පණිවිඩ ගමන් කරනවා මේ විදිහට. නියුරෝන්ස් අතරේ පණිවිඩ ගමන් කරද්දී එක නියුරෝන් එකකින් මෙහෙම පණිවිඩය ඇවිල්ලා මේ අනිත් නියුරෝන් එකට නියුරෝන් එකකින් ඊළඟ නියුරෝන් එකට පණිවිඩය ගමන් කරන තැන මේ තියෙන පොයින්ට් එක. මෙන්න මේ විදිහට මේ රිසෙප්ටර්ස් මේ පැත්තේ තියෙන්නේ අර මම කලින් පෙන්නපු රිසෙප්ටර්ස්. ඒ රිසෙප්ටර්ස් වලට බලන්න මේ පැත්තේ ඉඳලා නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් ඇවිල්ලා බැඳෙනවා. ඊට පස්සේ තමයි පණිවිඩය ওই විදිහට ගලාගෙන යන්නේ. ඉතින් පණිවිඩ ලබා ගැනීම සඳහා මේ පැත්තේ අවශ්‍ය ප්‍රමාණයට නියුරෝ ට්‍රාන්ස්මිටර් ලබා ගන්න රිසෙප්ටර්ස් තියෙනවා. එතකොට නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් තියෙන්න ඕන අවශ්‍ය ප්‍රමාණයට. එතකොට පණිවිඩය ගමන් කිරීම සිද්ධ වෙනවා. මම ඔය පැහැදිලි කරලා දීපු විදිහට මුළු බ්‍රේන් එකේ එහෙම නැත්නම් අවශ්‍ය තැනට පණිවිඩය ගමන් කිරීම සිද්ධ වෙනවා. අද ඉඳලා ඉදිරි සෙෂන්ස් වලදී මේ විවිධාකාරයේ මෙන්ටල් ඩිසෝඩර්ස් මොනවද? එහෙම නැත්නම් මානසික රෝගී තත්ත්ව මොනවද? ඒවට බලපාන සාධක එහෙම නැත්නම් අපි කියනවා කෝසස් මොනවද? ඒ වගේම මේවට දෙන්න පුළුවන් විවිධ ප්‍රතිකාර ක්‍රම සම්බන්ධ අවබෝධයක් ඔයාලට අපි ඉදිරි සෙෂන්ස් වලදී තව දුරටත් ලබා දෙනවා. එමනම් අපේ channel එක subscribe කරලා තියාගන්න. අපි ඉදිරියේදී කියන්නේ ඔයාලට ලබා දෙන sessions හැම එකක්ම බලන්න කියලා රික්වෙස්ට් කරනවා ඔයාලගේ ඩෙවලොප්මන්ට් එක සඳහා. අපි නැවතත් session එකකින් හම්බෙමු. මේ වගේම ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන. එමනම් එතකන් good luck. අපි හම්බෙමු ඊළඟ session එකේදී.